සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. විලේජ් රෙසිපි YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසම රස ගුණදායක කුරක්කන් කැඳ එකක්. මේක හදාගන්න ගොඩාක් ලේසියි. අඩු ආමද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ කුරක්කන් කැඳ එක හදාගන්න යන්නේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ඉඩ තියෙන භාජනයකට මම දිය කිරි මිටි කිරි දෙකම දාගන්නවා. ඊට පස්සේ සීනි රසායන එකතු කරගන්නවා. අඩු කෝප්පෙන් භාගයක් විතර තමයි මම සීනි එකතු කරගත්තේ. ඔයාලට සීනි අඩුවෙන් ගන්න තරමට ගොඩාක් හොඳයි. කුරක්කන් කඩේ පිටි එකක් තමයි මම මෙතනට ගන්නෙ. ඔයාලට පුළුවන් කුරක්කන් යට හොඳට වේලලා මේක කුඩු කරගෙන කුරක්කන් ගන්නවා නම් ගොඩාක් හොඳයි. නමුත් මම කඩේ පිටි එකක් තමයි ගත්තේ. මේ ටික දැන් හොඳට දිය කරගන්න ඕනේ කැට හිටින්න නැති වෙන්න. කුරක්කන් ගොඩාක් දාගන්න යන්න එපා. මොකද මේක ලිපෙන් බානකොට ගොඩාක් උකු මේකක් තමයි එන්නේ. උකු මිශ්‍රණයක් හැදෙනවා. උකු කැද්ද එකක් හැදෙනවා. ඊට පස්සේ ලුණු රසායන එකතු කරගන්නවා. ලුණුත් අඩුවෙන් ගන්න තරමට ගොඩාක් හොඳයි. සීනි නම් නොදාගෙන තරමට ගොඩාක් හොඳයි. මොකද ලෙඩ රෝග තියෙන නිසා සීනි පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. නමුත් සීනි නැතුව බැරි නිසා මම කුරක්කන් කැදයකට සීනි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන ලිපෙන් තියාගන්න තියෙන්නේ. කිරි ටික හොඳට නටාගෙන එනකොට මේක හොඳට හැදෙලා විනාඩි 5ක්වත් යන්න මේ කුරක්කන් කැඳ එක හදාගන්න. මේ බලන්න ගොඩාක් උකු වෙනවා. ඔයාලට උකු වෙනවා වැඩි වගේ නම් උණු වතුර ටිකක් දාගන්න පුළුවන්. උදේට එහෙම කුරක්කන් කැඳ එකක් බොනවා නම් ගොඩාක් හොඳයි. කොළ කැද කුරක්කන් කැද කියන්නේ ගොඩාක් ඇඟට හොඳ දේවල්. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. ගොඩාක් ලේසි හදාගන්න මේ කැද එක. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.